Hi everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට අද මගේ රූම් එක අස් කරමුද? මේ මම ඔයාලට පෙන්නන්නේ රූම් එක හැඩි වෙලා තියෙන විදිය. එච්චර නන් නැහැ මොකද මම සතියේ ගානේ ඩීප් ක්ලීන් කරනවා, ඒ වගේම ඩේලි අතු ගානවා. මට කොහොමත් ඉන්න තැන ලස්සනට පිරිසිදුව තියෙන්න ඕන. channel වල ග්ලාස් එක හොදට ක්ලීන් කරගත්තා, එළියටත් ගිහිල්ලා දූවිලි ගසලා හොදට ක්ලීන් කරගත්තා. ඔය තියෙන්නේ මම ඉන්න ආසම තැන. මෙතෙන්ට ඇවිල්ලා තේ එකක් බොන ගමන් ඔය ගහට කුරුල්ලෝ ඉනවා, ගොඩක් කුරුල්ලෝ. එක එක වර්ගවල කුරුල්ලෝ ඉනවා. ඉතින් තේ එකක් බොන ගමන් මෙතෙන්ට එලා මම ගොඩාක් වෙලා කාලය ගත කරනවා ඒ කුරුල්ල දිහා බලාගෙන. ඊට පස්සේ අල්මාරිය නම් අස් කරන්න දෙයක් නැහැ. මං එතන තිබ්බ දූවිලි ගසලා ඊට පස්සේ මං ආවා මගේ ටේබල් එක අස් කරගන්න. මම මේ ටේබල් එක උඩ තියෙන බඩු අස් කරන ගමන් ඉන්නේ. ඊට පස්සේ ටේබල් එක පිහිදලා එතන අතු ගාලා මේ තෙතරෙදි කෑල්ලක් අරගෙන එතන තිබ්බ දූවිල්ල පිහිදනවා. ඊට පස්සේ පල්ලෙහාට ගිහිල්ලා ඒවයි කකුල් වල තියෙන දූවිල්ල, මේසේ ඇතුලේ තියෙන දූවිල්ල ඔක්කොම පිහිදැම්මා. දැන් මේ ටේබල් එක උඩ තිබ්බ බඩු ටිකත් හොදට පිහිදලා ලස්සන්ට ඒක උඩින්ම තිබ්බා. බලන්නකො දැන් මං එතන අස් කරගෙන ඉවරයි. ඔය දැන්නන්ට මට ටිකක් මහන්සිත් එක්ක ඒත් මං ඊට පස්සේ ඩ්‍රෙසින් ටේබල් එක ගාවට ඇවිල්ලා හොඳට ඩ්‍රෙසින් ටේබල් එක පිහිදලා මිරර් එක ක්ලීන් කරලා එතන තිබ්බ දූවිලි ඔක්කොම පිහිදලා ආයෙමත් ඒක උඩින් ලස්සනට මගේ බඩු ටික තියාගත්තා. මේ ටික ඉවරයි. ඊට පස්සේ මේ මං ඉන්න ආසම තැන බෙඩ් එක ලස්සනට එලා ගත්තා. මට බෙඩ් ෂීට් එක එලත්තේ ඒක ඉරක්වත් නැති වෙන්න ලස්සනට එලන්න ඕන. දැන් ඉතින් පුටු වල තියෙන බඩු ටික අදාළ තැන් වලට දාලා පුටු ටිකත් හොඳටම ක්ලීන් කරගත්තා. අම්මට නම් අස් කරද්දී බාගට අස් කරන්න බෑ. මේ ටික අද කරලා අද මහන්සි ඒ හින්දා ඉතුරු ටික හෙට කරනවා කියලා මට එක දවසින් ඒ ඔක්කොම ඉවර කරගන්න ඕන. අද මම මගේ කිචන් එක ඩීප් ක්ලීන් කරා. ඒ හින්දා මට මේ හොඳටම මහන්සි මම ඉන්නේ. ඒ වුණත් අන්තිම ටිකනේ කිය මේ මට වාඩි වෙලා ඉන්නත් බෑ අස් කරද්දී. අස් කරනවා නම් ඒ වැඩ ඔක්කොම ඉවර කළා තමයි එක්ක වාඩි වෙන්න හරි එදට හරි එන්න ඕන. අස් කරන අතරතුර මම වාඩි වෙන්නවත් කැමති නැහැ. එක එක්කෙනා එක විදියනේ. සමහරක් අයට එක දිගට අස් කරන්න අමාරුයි. එයාලා ටිකක් වාඩි වෙලා ඉන්නවා, ඊට පස්සේ ආයස් කරනවා, ආයෙ ටිකක් වාඩි වෙලා ඉන්නවා, ආයස් කරනවා, ඒ වගේ. මට එහෙම බෑ. මට එක දිගට වැඩ ටික ඉවර කළා තමයි වාඩි වෙන්න හෝ ඇදට හරි යන්න ඕන. දැන් නම් ඔක්කොම ඉවරයි වගේ. අන්තිමට ওই රූම් එක අතු ගානවා මම. ඇතුලේ තිබ්බ පැලේටත් වතුර දාලා මොප් කරලා ඉවර කරා. ඊට පස්සේ බලන්නකෝ ෆයිනල් ලුක් එක. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you for watching. Bye.